යාළුවනේ අයිබෝන් කියලා පිළිගන්නවා මගේ ටිප්ස් බයි තරිදු YouTube channel එකට. ඉතින් ඔයාලා අදත් මේ එකතු වෙලා ඉන්නේ මගේ YouTube channel එකෙන් කරන අප්ලෝඩ් වීඩියෝ ටියුටෝරියල් සීරීස් එකේ තවත් එක වීඩියෝ එකක් එක්ක. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා ඔයාට ආපු ජොබ් ඔෆර් එකක් accept කරලා ඔයා ස්ටාර්ට් කරපු contract එකේ deliver එක කොහොමද කරන්න කියලා. ඒ කියන්නේ ඔයාට ආපු job එක ඔයා කරලා ඉවර වෙලා ඒක submit කරන්නේ කොහොමද කියලා. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයා ඉස්සෙල්ලම ඔයාගේ Upwork account එකට යන්න. Upwork account එකට ගියාට පස්සේ ඔයාට මේ වගේ interface එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් ඊට පස්සේ ඔයාට තියෙන මෙන්න මෙතන deliver work කියලා tab එකක්. ඒකෙදි ඔයාට පුළුවන් මෙන්න මෙතන your active contracts කියන එක ක්ලික් කරලා ඔයාගේ active වෙලා තියෙන contract list එක එතකොට පෙන්නાવી. ඒකෙන් ඔයාට අදාළ ඔයා deliver කරන්න බලාපොරොත්තු වෙන contract එක select කරන්න. ඉතින් මගේ දැනට මෙන්න මේ contract එක තමයි තියෙන්නේ. මම ඔයාලට කලින් වීඩියෝ එකේදී පෙන්නුවා කොහොමද මේ job offer එක ආවේ, කොහොමද මම job offer එක accept කරේ කියලා. ඉතින් ඒ වීඩියෝ එක බලලා නැත්නම් මෙතන උඩ card එකෙන් ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන පල්ලෙහාට ආවට පස්සේ milestone timeline එක පෙන්නනවා. ඉතින් මගේ මේ contract එක project price එක $100ක් වගේම මේක එක milestone එකට මට $24ක් වගේ තමයි ගෙවන්නේ. ඉතින් මෙන්න මෙතන submit work කියන කොළ පාට button එක click කරලා ඔයාට ඔයාගේ work එක submit කරන්න පුළුවන්. ඉතින් මෙතනට ගියාට පස්සේ submit work for payment කියලා තියෙනවා. ඊට පස්සේ පල්ලෙහාට note එකක් දාලා තියෙනවා your payment will be released once client name එක approves your work. ඒ කියන්නේ ඔයාගේ client මේ වැඩේ බලලා ඒක approve කරාට පස්සේ තමයි ඔයාගේ payment එක release කරන්න කියලා. ඊට පස්සේ milestone එකේ name එක තියෙනවා, due date එක ජනවාරි 17 කියලා තියෙනවා. status එක පෙන්නනවා active and funded. ඒ කියන්නේ client විසින් මෙන්න මේ $24 එයාගෙන් කැපිලා Upwork site එකට ඇවිල්ලා තියෙන්නේ. තාම අපට ඇවිල්ලා නැහැ. එනකොට Upwork site එකේ hold කරගෙන තියෙන්නේ client අපේ delivery එක බලලා accept කරාට පස්සේ අපේ available balance එකට ඒක වැටෙනවා pending balance එකක් විදියට. ඉතින් release amount එක මෙතන තියෙනවා. ඔයාට මොනයම් හෝ හේතුවක් මත මේ $24 මදි නම් ඔයා කරපු වැඩේට සාපේක්ෂව සාධාරණ නැතිනම් මෙන්න මේක ක්ලික් කරලා ඔයාට පුළුවන් මෙතන edit කරගන්න. ඉතින් මේක edit කරන්න කලින් client එක්ක discuss කරන්න වග බලා ගන්න ඔයා අනිවාර්යයෙන්ම. ඉතින් මම දැනට මෙතන වගේ 24 තියෙනවා. මට client මෙන්න මේ job එකට අදාළව මට තව payment එක වැඩි කරගන්න ඕනේ. ඒක මම මෙතන type කරන්න යන්නේ. මම client එක්ක chat එකක් දාලා ඒක ඊළඟ payment එකේදී release වෙන විදියට මම හදා ගන්නවා. ඉතින් message to client name එක වැටලා තියෙනවා. ඉතින් මෙතන තමයි ඔයාගේ deliver එක යවන්න ඕනේ. ඉතින් මම ගොඩක් වීඩියෝස් එඩිට් කරලා යවන හින්දා මම මෙතන Google Drive එකක් හරි drive අප්ලෝඩ් කරලා එහෙමත් නැත්නම් WeTransfer link එකක් වගේ තමයි දාන්නේ. ඊට අමතරව වීඩියෝ එකේ මොන හරි කපන්න බැරි වෙච්ච තැන් එහෙම මොන හරි වීඩියෝ එකට අදාළව note එකක් වගේ දාන්න තියනවා නම් ඒකත් මම මෙතන තමයි type කරන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයා logo එකක් එහෙමත් නැත්නම් photo එකක් එහෙමත් නැත්නම් word file එකක් වගේ deliver කරනවා නම් මෙතන attach file ගිහිල්ලා එතනින් upload කරන්න. ඉතින් ඔයාට පේනවා ඇති maximum file size එක MB 25ක් තමයි පෙන්නන්නේ. ඉතින් MB 25ට වඩා files upload කරන්න බෑ. ඉතින් ඒක තමයි මම මෙතන මගේ වීඩියෝ link එකක් විදිහට දාන්නේ. මොකද මම edit කරන වීඩියෝ එක GB 2.3 4K videos තියෙන හින්දා මම drive link එකක් තමයි දාන්නේ. ඉතින් මම මගේ drive එකට ගිහිල්ලා මෙන්න මේ වීඩියෝ එකේ link එක copy කරගන්නවා. ඉතින් හොඳට මතක තියාගන්න link copy කරද්දී public දාලා link එක copy කරලා මෙතන paste කරන්න. ඉතින් ඊට පස්සේ අපි දැන් අපේ work එක submit කරන්න ඔක්කොම වැඩ සම්පූර්ණ කරලා තියෙන්නේ. ඉතින් මම දැන් මෙතනින් submit work කියන එක දුන්නට පස්සේ ඔටෝම මෙතනින් submit වෙනවා. approval requested. ඊට පස්සේ අපි මෙතන බලා ගන්න පුළුවන් අපේ payment එක request කරලා තියෙනවා අදාළ වැඩේට කියලා. ඊට පස්සේ ඔයා හිතන්න client මේකේ මොකක් හරි correction එවනවා කියලා ඔයාට මේක බලලා. ඉතින් ඊට පස්සේ correction එවුවට පස්සේ ඔයා ඒ correction හදලා මේ වගේම drive upload කරලා හෝ නැත්නම් වෙනම විදියකට අපි මෙතන upload කරනවා නම් මෙතන submit revision ගිහිල්ලා ඔයාට ඒ revision එක upload කරන්න පුළුවන්. ඉතින් ওই විදියට තමයි Upwork එකේ contract එක milestone එකක් එහෙම නැත්නම් contract එකට අදාළ deliver එක සාර්ථක විදිහට කරගන්නේ. ඉතින් මම ඊළඟ වීඩියෝ එකකින් කතා කරනවා කොහොමද client අපේ deliver එක accept කරාට පස්සේ අපිට වැටෙන balance එක pending balance එකක් විදිහට වැටිලා කොහොමද ඒක අපේ bank account එකටම withdraw කරලා අපි අතටම ගන්න කියලා මම ඊළඟ වීඩියෝ එකකින් කතා කරනවා. ඉතින් එහෙනම් ඔයාලා දිගටම මාත් එක්ක රැඳිලා ඉඳීවි කියලා මම විශ්වාස කරනවා. තවත් Upwork වීඩියෝ එකකින් හමු වෙනකන් අදට මම මේ වීඩියෝ එකකින් සමු ගන්නවා. ඔයාලා හැමෝටම ජයෙන් ජයම වෙන්න ඕනේ.